ප්‍රයිස් ද ලෝඩ්. මගේ ආදරණීය සහෝදර සහෝදරියනේ, ඔබ සේරමලාව යේසුස් වහන්සේගේ නාමයේ ආශිර්වාද කරනවා. අද ඔකොල්ලෝ සමහරට හිතන්න පුළුවන් මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නැත්නම් මට තියෙන ප්‍රශ්නයකින් කොහොමද මේකට හරි උත්තරයක් හොයාගන්න පුළුවන්? නැත්නම් කවුද මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන්? මේ ප්‍රශ්නයක් නිසා මට හරි නිදහසක් නැහැ. මගේ නිදහස නැති වෙලා තියෙනවා. මේකට මම මොකද්ද කරන්නේ? එහෙම කියලා ඔබ හිතනවා නම් ඔබලාට මම කියන්න කැමති. 1 පේදුරු 5 වෙනි පදය 7 වෙනි වචනේ කියනවා, යේසුස් වහන්සේ අපි සේරමලාව එයා හැම වෙලාවම හොයන්න නිසා, එයා හැම වෙලාවම ඕකොල්ලෝ ගණන් බලාගන්න නිසා ඔබගේ ප්‍රශ්නය, ඔබගේ හිතේ තියෙන ප්‍රශ්නව ඔකොල්ලෝ එයා ගාවට යාඥාන කරන්න. එයා ඒක ඔල යාඥාන එයා ආගන ඔබගේ ප්‍රශ්නයකට හරි මොහොතේ එයා උත්තරය දෙන්න පුළුවන් දෙවියෙක්. අපි මොකද කරන්නේ? අපි යේසුස් වහන්සේට අපි ගොඩක් වෙලාට අපි කියන්නේ අපේ ප්‍රශ්නව. අපි බලන්නේ මේ මොන මිනිසෙකුට මේක කිව්වොත් මේකට ඉක්මනින් උත්තරයක් දෙයි. කොයි එකෙනෙකුට කියන්න පුළුවන්ද? මගේ යාළුවෙකුට කියමුද? නැත්නම් මම දන්න අඳුරන ෆැමිලිට කියමුද කියලා අපි ගොඩක් වෙලාවට වැරදි තීරණයක් අපි ගන්නවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ ඒගොල්ලෝ ගාවට කිව්වොත් හරි උත්තරේ ලැබෙයි. නමුත් ඒක සම්පූර්ණ ගැලවීමක් නෙමෙයි. ඒ උත්තර වලින් ඔබගේ හිත සතුටු වෙන්නේ නැහැ. එක කොටසක් සතුටු වෙන්න පුළුවන්, එක කොටසක් හරි පැහැදිලි නැති වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ යාඥාන කරලා ඔකොල්ලෝ ඔලේ ප්‍රශ්නේ කියනකොට ඒක හරි වෙලාවට යේසුස් වහන්සේ ඔකොල්ට හරි උත්තරයක් දෙනවමයි. ඒක විතරක් නෙමෙයි, ඒ උත්තරයෙන් ඔබගේ හිත සම්පූර්ණම සතුට වෙනවා. ඒක සම්පූර්ණම ආශිර්වාදයක් විදියට වෙනවා. සම්පූර්ණම ඔබගේ හිතේ තිබිච්ච වේදනාව නැතුව යනවා. ඔබට මේක දැනෙයි මම කරපු යාඥානකට හරි උත්තරයක් ලැබුණා කියලා. ඒ නිසා මගේ සහෝදර සහෝදරියනේ, ඔබගේ හැම ප්‍රශ්නයකටම 1 පේදුරු 5 වෙනි පදයේ 7 වෙනි වචනේ කියනවා මං ගාවට කියන්න, යේසුස් වහන්සේ ගාවට කියන්න කියලා. අමතක කරන්න එපා. මොන ප්‍රශ්න වුණත් යේසුස් වහන්සේ ගාවේ යාඥාන කරන්න. May God bless you.